පන්සලට ගියා. hina වෙන්න එපා. හාමුදුරුවෝ නමක් කිව්වම අහන් ඉගෙන ගන්න. මගේ මහා සංඝරත්නයේ ගරු කතානායකතුමනි අවවාදයක් දෙනවා නම් උන්වහන්සේගේ දේශපාලනය හෝ මිහින්තලේ කියන්නේ මිහිඳු හාමුදුරුවෝ වැඩපු තැන මිසක් මේ දේශපාලනය කරන තැනක් නෙවෙයිනේ. දන්නවා මොකෝ ඉතින් අපි නොදන්නේ නේ. ඉතින් ඒ කියන දේ අහන් ඉන්න කොන්දක් නැත්තම් ආත්ම ශක්තිය නැත්තම් දේශපාලනය කරන්න එපා. ගරු මහා සංඝරත්නයේ මහා නාහිමිවරයෙක් හෝ හාමුදුරුවමක් හෝ පූජකවරයෙක් හින්දු වෙන්න පුළුවන් කතෝලික වෙන්න පුළුවන් උපදේශක් දුන්නොත් අහන්න ඕනේ. ඒකට හික්කික් ගාලා මෙතන ඇවිල්ලා කෙල්ල හරියන්නේ නැහැ. sorry ඒ හින්දා මේ ඔබතුමාලගේ දේශපාලනයේ සහ ඔබතුමාලගේ නිරාගමික භාවය ඔබතුමාලා තියාගන්න එක අපේ අංගට දාන්න එන්න එපා. හැබැයි කරුණාකරලා කියලා අහුම්කම් දෙන්න. දැන් ජනාධිපතිතුමාට පොසොන් පොයට යන්න හොඳයි. ඒ ගිහලා අවවාදයක් දුන්නා මෙතුමාලට තමයි ඇගේ අමාරුව තියෙන්නේ. ඒ හින්දා කරුණාකරලා මේ පන්සල් වලට ගිහලා උන්වහන්සේලා මහ දකින්න. ආගමික නායකයෝ කියන දේ අහන්න මේ අධ්‍යාපනය වෙනස් කරන්න. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද කිව්වා මේ මිහින්තලේ ගියපු කතාවක් අපි දැක්කා. ඒ ගියපු වෙලාවේ තමයි අර මේ මිහින්තලේ හාමුදුරුවෝ කියද්දි මේ අර ඔබතුමාගේ පියා හොරකම් කරත් රට හැදුවනේ කියලා ඔව් ඔව් කියලා සාදු කිව්වා. හරිද? එහෙම පුත්තු. මහින්ද මාත්‍යා කාලේ ගෙවල් දොරවල් ඔක්කොම හදලා දුන්නානේ. යුද්ධයෙන් අවතයින් හැමෝටම අදින්දි කරා සල්ලි දුන්නා. හොරකම් කරලා මොනවා හරි කරානේ. හොරකම් කරලා දිනකො. අනිත් පැත්තේ මිහින්තලේ